ඉරානයේ සහ ඊශ්‍රායලයේ අතර යුද්ධය එහි දෙවන සතියට පිවිස ඇති අතර මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර සෑම දිනකම තීව්‍ර වෙමින් බටහිර ආසියාව දැවැන්ත මානුෂීය අර්බුදයකට තල්ලු කරයි. ඉරානයේ මිසයිල ප්‍රහාරයෙන් බියර්ෂෙවාහි රෝහලකට හානි වීමෙන් පසුව දකුණු ඊශ්‍රායලයේ මයික්‍රොසොෆ්ට් තාක්ෂණික උද්‍යානය ඊළඟ ඉලක්කය බවට පත්විය. ප්‍රහාරය දැවැන්ත ගින්නක් ඇති කළ අතර මෝටර රථ කිහිපයක් විනාශ වූ අතර උත්සන්න වීමේ බිය ගැඹුරු විය. ඊශ්‍රායලය ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති විනාශ කිරීමෙන් ප්‍රතිචාර දක්වන විට ගැටුම භයානක ලෙස වර්ධනය වෙමින් පවතී. අවසානයක් නොපෙනෙන ලෙස. අවුල් සහගත තත්ත්වය මැද්දේ ඉරානයේ සිය න්‍යෂ්ටික අභිලාෂයන් ඉදිරියට ගෙන යාම වැළැක්වීම සඳහා විය හැකි මිලිටරි මැදිහත්වීමක් පිළිබඳව එක්සත් ජනපදය ඉඟි කරන බැවින් සියලු දෙනාගේම ඇස් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යොමු වී තිබේ. රටවල් දෙකම මාරාන්තික පහරවල් හුවමාරු කරගන්නා අතරේ අහිංසක සිවිල් වැසියන් තවමත් වෙඩි හුවමාරුවේ සිරවී සිටිති. රාජ්‍යතාන්ත්‍රික භාවය පසෙකට දමා විනාශය වැඩිවන විට මෙම යුද්ධය විශාල කලාපීය ගැටුමකට සර්පිලාකාර වේවිද. මෙවැනි සිදුවීම් පිළිබඳ දැනගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න. ෆාස්ට් ඉන්ෆෝ LK YouTube නාලිකාව සමග ඔබට සුබ දවසක්.